right එතකොට ඔන්න ඊළඟට අපි බලමු advanced features use කරලා advanced graphic design options use කරලා අපි කොහමද tutorial එකක් කරන්නේ කියන එක. right එතකොට ඒ සම්බන්ධ tutorial කීපයක් මම ඔයගලන්ට පෙන්වන්න කරලා දෙන්නම්. අපේ lesson එකට include කරලා තියෙන කීපයක් right එකක් දෙකක් වගේ ගොඩාක් තියෙනවා. so එකක් දෙකක් වගේ මම මෙතනදී පෙන්වන්න කිරීමක් කරන්නම්. ඊතනක ඔන්න ඔයගලන් ළඟට client කෙනෙක් එනවා ආගේ high quality photo එකක් right real photo එකක් අරන් එයා කියනවා මට මෙන්න මේ photo එක මට drawing එකක් කරා හා සමාන water color effect එකක් නැත්නම් oil paint effect එකක් කරා හා සමාන විදියට මට convert කරලා දෙන්න කියලා කියනවා. right එතකොට කිසිම drawing skill එකක් නැති පුද්ගලෙක්ට පවා මේ Photoshop වල තියෙන high advanced filter options කරන options use කරන විදිය ඉගෙන ගත්තට පස්සේ ඔයගලන්ට පුළුවන් කමක් ඇති වෙනවා. ඇත්තටම ඕනෑම කෙනෙකුගේ ෆොටෝ එකක් මේ drawing එකක් කරා හා සමාන water color effect එකක් oil paint effect එකක් කරා හා සමාන design එකක් බවට convert කරගන්න. for example ඔන්න මෙන්න මේ වගේ image එකක් අපි convert කරලා තියෙනවා. right අපි මේ විදිහට ෆොටෝ එකක් download කරලා Google එකෙන් right මේකේ පොඩි පොඩි touch ups කීපයක් කරලා මේකේ background එක remove කරලා ඊට පස්සේ අපි මේක සම්පූර්ණයෙන්ම මෙන්න මේ විදිහට oil paint effect එක use කරලා filter එක use කරලා අපි convert කරලා තියෙනවා. දැන් මම zoom කරලා ඔයගලන්ට පේනවා ඇති ලොකු වෙනසක් තියෙනවා. මේක drawing එකක් හා කරා සමාන effect එකක් ගන්න පුළුවන්. right ඉතින් මම ඔන්න layer panel එක මෙන්න මේ පැත්තට අරන් දැම්මාම ඔයගලන්ට පේනවා ඇති layers ගොඩාක් අපි මෙතනදී create කරලා තියෙනවා. නමුත් මේ වැඩේ කරන්න ඇත්තටම යන්නේ විනාඩි 5ක් හරියටම expert කෙනෙක් නම් විනාඩි 5ක වගේ කාලයක් තමයි යන්නේ මේ වැඩේ කරන්න. right හිතන්නකෝ චිත්‍රයක් අඳිනවා නම් කොච්චර වෙලා යයිද කෙනෙක් දිහා බලාගෙන ෆොටෝ එකක් බලාගෙන චිත්‍රයක් අඳිනවා නම් කොච්චර වෙලා යයිද. නමුත් Photoshop එකේ මේ filter options use කරලා ඔයගලන්ට පුළුවන් කමක් ඇති වෙනවා. ඊටමත් පහසුවෙන් සරලව විනාඩි 5ක් 10ක් වැනි කාලයක් ඇතුළතදී මෙන්න මේ වගේ ඔයගලන්ගේ design එකට අවශ්‍ය කරන oil paint effect එකක් කරගන්න. right ඉතින් මෙතනදී ඔයගලන්ට බැලුමට වෙනවා ඇති මම මේ effects ටික off කරගෙන යද්දී right ඔයගලන්ට ගොඩක් filter options right මෙන්න මේ විදිහට අපි effect එකක් දීලා තියෙනවා. එතකොට ඒකට outline option එකක් දීලා ඒකට oil painting filter gallery එකේ options කීපයක් දීලා තියෙනවා. right ඊට පස්සේ high pass කියලා option එකක් ඒකට level size pass smart filters මෙන්න මේ වගේ ගොඩක් දේවල් කියලා ගාලා vibrance එක වැඩි කරලා color lookups කියන options දීලා අපි මෙන්න මේ විදිහට design එක සම්පූර්ණ කරලා තියෙනවා. ඒ වගේම අපි jungle effect එකක් අපි දාලා තියෙනවා. right ඒක ගත්තත් අපි ඇත්තටම ෆොටෝ එකක් රියල් ෆොටෝ එකක් අරන් ඒක oil paint effect එක use කරලා ඒකත් drawing එකක් කරා හා සමාන විදිහට මේ design එක complete කරලා තියෙනවා. ඉතින් මේ design එකේ කොටසක් තමයි මම ඔබට පෙන්වන්නේ. මේකේ complete design එක part එකක් තියෙනවා. Jumanji කියන ඒ typeface එක ඒ real typeface එක හදලා මේක කොහමද mobile game application එකකට අවශ්‍ය කරන ඒ banner එක ඒ post එක අපි design කරන්නේ කොහමද කියන එක මේ පාඩම අර අපි ඉගෙන ගැනීමක් කරනවා. right ඒ එකක් තව ටියුටෝරියල් එකක් මම පෙන්නන්නම්. සාමාන්‍ය මෙන්න මේ වගේ ෆොටෝ එකක් හරන right හිතන්නකෝ මේක ඊටමත් සංකීර්ණ ෆොටෝ එකක්. මේ පිම්පල්ස් ගොඩාක් තියෙනවා මූණක් තියෙනවා right හිතන්නකෝ ඔයගලන්ට ෆොටෝ ෂූට් එක right wedding photo shoot එක ෆොටෝස් ටිකක් හම්බුණා. මනාලයාගේ මනාලියගේ මූණේ පිම්පල්ස් ගොඩක් තියෙනවා. ඒක මොන මේකප් එක දැම්මත් මොන ලයිටින් ෆික්ස් දැම්මත් ඒ පිම්පල්ස් පේනවා right. ඒ කියන්නේ පිම්පල්ස් ගොඩක් තියෙන මූණක් ඒක මොන මේකප්ස් දැම්මත් පැක් දැම්මත් ඒක වහන්න බෑ right. ඒ වගේ සංකීර්ණ ෆොටෝස් තියෙන ෆොටෝ එඩිටින් ජොබ් එකක් කොහොමද හම්බුනොත් මෙන්න මේ වගේ සංකීර්ණ ඒ කියන්නේ පිම්පල්ස් ගොඩාක් තියෙන ෆොටෝ එඩිටින් ජොබ් එකක් ඔබට හම්බුනොත් මේවා කොහොමද මැනිපියුලේට් කරන්නේ right. මේවා කොහොමද high advanced tools filters use කරලා මේ ෆොටෝ රීටචින් කරන්නේ right. for example on layers panel එකට ගියාම ඔයගලන්ට බලා ගන්න පුළුවන් මම layers කීපයක් right. මේක තමයි real photo එක. එතකොට අපිට මේක මෙන්න මේ විදිහට convert කරගන්නට පුළුවන් කමක් ඇති වෙනවා අර filter options පාවිච්චි කරලා right. ඉතින් යාගේ duplicate එකක් ගන්න ඉස්සලාම ඒක ඊට පස්සේ අපි මෙතන තියෙනවා spot healing brush tool කියලා tool එකක්. ඒක use කරලා අපි පොඩි retouching එකක් කරනවා. ඊට පස්සේ ඒකට අපි soft skin කියලා තව layer එකක් apply කරලා skin එක soft කරනවා right. filters use කරලා ඊට පස්සේ sharpen කියලා තව layer එකක් add කරලා අපි ඒකට smart filters curves camera raw filters කියලා මේ වගේ filter options use කරලා ඒකේ ඒ face එකට තියෙන brightness එක ඒ pimples ඔක්කොම නැති කරලා ඊටමත් සරල ක්‍රමවේදයක් පාවිච්චි කරලා අපි මේ දේවල් කරනවා. ඒ වගේම මෙතන color fill option එකක් දීලා අපි lipstick එකක් වගේ effect එකක් realistic effect එකක් පවා අපිට දී ගන්න පුළුවන් මෙන්න මේ options පාවිච්චි කරලා right. ඉතින් මේ වගේ දේවල් කරන්න කොහොමද මේවා තමයි අතරම graphic design කියලා කියන්නේ right. එතකොට මෙන්න මේ වගේ ෆොටෝ එකක් අපි manipulate කරලා වෙරලා ඒක හිතන්නකෝ අපිට social media post එකක් design කරන්න අවශ්‍ය නැහැ. ඊටම simple මෙන්න මේ විදිහට social media post එක අපිට design කරන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් අපි practically අපි classroom එකේදී අපි ඔයගලන්ගේ පාඩම් වලදී අපි include කරලා තියෙනවා මේ advanced techniques use කරලා කොහොමද අපි වැඩේ කරන්නේ කියන එක right.
ඒ වගේම ඔන්න අපි Adobe InDesign කියලා software එකකුත් උගන්වලා දෙනවා. මේ Adobe InDesign කියන software එක industry එකේ වැදගත් තැනක් ගන්න software එකක්. එතකොට ඔයගොල්ලෝ මේකත් දැනගෙන ඉන්න ඕනේ. මේ software එකත් එක්ක වැඩ කරන්නේ කොහොමද කියන එක as a designer කෙනෙක් විදියට. එතකොට ගොඩක් වෙලාවට Adobe InDesign කියන මේ software එක ගත්තොත් publications design සඳහා use වෙනවා. ඒ කියන්නේ novel writers ලා ඉන්නවා, book writers ලා ඉන්නවා, magazine designs, එතකොට ඔය paper newspaper designs, right? මෙන්න මේ වගේ booklet type ඕනෑම design එකක් ඉතාමත් පහසුවෙන් නිර්මාණය කිරීම සඳහා ස්පෙસિෆිකලි ඩිසයින් කරලා තියෙන software එකක් තමයි මෙන්න මේ Adobe InDesign කියන software එක. right ඉතින් මේ Adobe InDesign කියන software එක ගත්තාම මුල සිට අග දක්වා ඒ කියන්නේ basic එකේ ඉඳන් advanced page manipulations දක්වා ඔයගලන්ට අවශ්‍ය කරන සියලුම දේවල් ඔයගලන්ට මෙතන ඉගෙන ගන්න පුළුවන්. එතකොට Illustrator කියන එකේ advanced එක වෙනකම් කරනවා. එතකොට මේ Illustrator එක හරහා කරන design එක කොහොමද අපි Adobe InDesign එකට convert කරගෙන ඉතුරු part එක Adobe InDesign එක හරහා කොහොමද ඉතාමත් පහසුවෙන් කරන්නේ කියන එක අපි මෙන්න මේ Adobe InDesign සම්පූර්ණ software කරහා ඉගෙන ගැනීමක් කරනවා. මෙතනදී විශේෂයෙන්ම සැලකිල්ලට ගත යුතු දෙයක් තමයි page cover design එක. right ඊට පස්සේ මේ ඇත්තටම ඔයගලන්ට මේ display වෙන්නේ මගේ class එකට ආපු practical ඒ කියන්නේ physical class එකට ආපු girl කෙනෙක් design කරපු design එකක්. right එතකොට එයා හොඳ designer කෙනෙක්, pro designer කෙනෙක්. so එයා කරපු design එක තමයි මෙතන ඔයගලන්ට තිරේ මම ඔයගලන්ට display කරලා තියෙන්නේ. so අපි දුන්න project එකක් එයා සර්ව සාර්ථකව කොහොමද කරලා තියෙන්නේ කියලා ඔයගලන්ට පේනවා ඇති. so මෙතනදී page setup, advanced page setup manipulations, right හිතන්නකෝ ඔයගලන්ට pages 500ක් තියෙන right design එකක් එනවා, novel design එක. එතකොට ඒකට පින්තූර add කරලා, titles add කරලා ගොඩක් දේවල් කරන්න තියෙනවා. typing settings, type settings ටික කරලා මෙන්න මේ වගේ ගොඩාක් දේවල් කරන්න සමහර විට ඔයගලන්ට ඒ වගේ project එකක් set වුණොත් right එතනදී විශේෂයෙන්ම සැලකිල්ලට ගත යුතු දෙයක් තමයි හිතන්නකෝ ඒ novel එකේ හිතන්නකෝ නැත්නම් ඒ book එකේ topics ගොඩක් තියෙනවා right topics 100කට 200ක් වගේ topics තියෙනවා මේ book එකේ right එතකොට මේ හැම topic එකකටම title එකක් තියෙනවා right එතකොට මේ title එක one by one අපිට type කර ඉන්න ගියාම ජීවිතේ පා වෙලා යනවා. එතකොට මෙතනදී තියෙනවා content table of content එක automate වෙන විදිහට අපිට design එක කරන්න පුළුවන් කමක් තියෙනවා right ඒ වගේම text editing ගත්තාම advanced text editing part එකක් තියෙනවා. මෙන්න මේ වගේ ගොඩක් දේවල් ඔයගලන්ට මෙන්න මේ Adobe InDesign කියන software එක පාවිච්චි කරලා ඔයගලන්ට ඉගෙන ගන්න පුළුවන් right ඉතින් මේ දේවල් අපි මේ advanced lessons වලට ගියාම අපි අධ්‍යයනක යෙදීමක් සිදු කරනවා right ඉතින් මේක විතර නෙමෙයි තව ගොඩක් දේවල් තියෙනවා ඔයගලන්ට ඉගෙන ගන්න මේ මාස 6ක කාල සීමාව තුල right ගොඩක් දේවල්. එහෙනම් අපි බලමු 3D model next tutorial එක විදිහට 3D models අපි කොහොමද design කරන්නේ කියන එක මම ඔයාලට පෙන්වු කිරීමක් කරනවා.